鏡の前来たとならばされてこれが永遠なって勝手に決められて柔らかい声出せる Hello, welcome back to my YouTube channel. ඉතින් මේ වීඩියෝ එකෙන් ඔයාලත් එක්ක මම ෂෙයා කරගන්නේ අවුරුදු සතිය ගත වුණේ කොහොමද කියලා. ඉතින් ඔයාලා හැමෝටම ඔබම සුබ අවුරුද්දක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. අවුරුදු දවස පහ වුණත් අවුරුද්දට කලින්ම අපි ගියා ඇඳුම් ටිකක් බලන්න. මොකද අවුරුදු දවස්වල සෑහෙන සෙනගෙන මේ කඩවල වල අනික දවල්ට කොහොමත් සෙනගෙ තියෙන නිසා අපි ටිකක් හවස් වෙලා තමයි ගියේ. මම ගත්ත දේවල් ටික ඔක්කොම වීඩියෝ ඉස්සරහට මම ඔයාලට පෙන්නන්නම්. මේ පාර අපි ගෙදර හැදුවේ කොකිස් විතරයි. ගිය පාර නම් අපි මොන් කැවුම් හැදුවා. හැබැයි මේ පාර නම් කොකිස් හැදුවා මම ජාති දෙකකින් එකනේ. මිරිස් කොකිස් හැදුවා, ආයෙ නිකන් කොකිස් හැදුවා. මිරිස් කොකිස් නම් මම කලින් හදලා නැති හින්දා මම වීඩියෝ එකක් නිකන් බැලුවා කොහොමද ඒක හදන්නේ කියලා. ඊට පස්සේ ඒකේ කිව්වේ නම් එහෙම කොකිස් හදලා ඊට උඩින් ලුණුයි මිරිස්සේ චුට්ටක් ඉහින්න කියලා. එහෙම ඉස්සට ඒකේ මට ඕන ටේස්ට් එක ආවේ නැහැ. ඒ නිසා මම ඒක වැඩි හදන්න ගියේ නැහැ. දැන් මම ඔයාලට පෙන්නන්නම් මම අවුරුද්දේ මොනවද ගත්තේ කියලා. මේ නෙක්ලස් එක බලන්නකො මං අරගෙන මට එකපාරක්වත් දාන්න හම්බුන්නේ නැහැ. මේ උඩම තියෙන චේන් එක කැඩලා ගියා. ඒක එච්චර හයියට එක්කෝ ඒක සෙට් කරලා නැහැ. මොකක් හරි ප්‍රශ්නයක් ඉඳ වෙන්න හරි. දැන් කොහොම හරි මට මේ ඉතුරු වෙලා තියෙන චේන්ස් දෙකයි. ඔගේ චේන්ස් තුනකට ආපු සෙට් එකක් විදිහට තමයි ඒක මම ගද්දි තිබ්බේ. ආසාවෙන් ගත්ත මේ චේන් එක ඉන්නට දෙන එක හැදුනා කරන්න දෙයක් නැහැ. දැන් මේක මම මෙන්න මෙහෙම තමයි දාන්න හිතාගෙන අනිත් එක මම පිටිපස්සට දාලා තියෙන තැනට මේක ගත්තොත් අනේ ඒකේ මේ බාන්නක මෙන්න මෙහෙම නැහැනේ. අයින හොඳට තියෙනවනේ මේක නිකන් මන් දන්නේ ඒක ටී-ෂර්ට්ස් දෙකක් මේක මෙන්න මේ වගේ එකක් මේ දෙකම මම ගත්තේ කිඩ් සෙක්ෂන් එකේ. කිඩ් සෙක්ෂන් එකේ මේක තියෙන්නේ 14-15 years කියලා. ඒකට මටත් ඒක ගානට තියනවා. ඉතින් මම ටී-ෂර්ට්ස් දෙකම ගත්තා. මම තව ගවුමක් මහ ගත්තා. මේ හිතපු විදිහට ආවේ නැහැ. ඒක මේ මම ගත්ත මැටීරියල් එක වැරදි. ගත්ත හින්දා මහ ගත්ත. මහවට පස්සේ තමයි මට ඒක තේරුනේ. පෙන්නනයි උනට ඒක ඇඳලා කොහොමද කියලා. ඒක තමයි මම මහ ගත්ත ගවුම. අර පොඩි ෂයින් එකක් තියෙනවා. මෙන්න මේ වගේ. මෙන්න මේකට මට හිතුනේ අර මම අලුතෙන් ගත්ත නෙක්ලස් එක හරියයි කියලා. මම දැන් මේ ලෑස් වෙන්නේ අපේ අත්තම්මලා දිහා යන්න. මම විතරක් නෙමෙයි අපි ගෙදර හැමෝම. ඉතින් වෙනදටත් අපි හැමෝම අවුරුද්දට අත්තම්මලා දිහාට ගිහිල්ලා ඊට පස්සේ අපි ලොකු අම්මලා දිහා තමයි එකතු වෙන්නේ. ඉතින් මේ පාර අපේ ලොකු අම්මට වැඩ හින්දා අපේ පුංචිලා අත්තම්මා අපි හැමෝම මේ පාර අපේ ලොකු අම්මලා දිහාට ගියේ 13 වෙනිදා. අද අප්‍රේල් 14 වෙනිදා අලුත් අවුරුදු දාව තිබ්බේ 9 ගානකනේ. ඉතින් ඊට කලින් අපි අපේ ගෙවල් ගාප පන්සල් දෙකක් තියෙනවා. ඒ දෙකටම ගියා. අපිට ඊට පස්සේ පන්සලේ හාමුදුරුවෝ මේ නානු ගන්න කියලා කිව්වා. මොකද හිසතල් ගන්න නානු ඕන වෙනවනේ. මේ පාරත් වෙනද වගේම අපි නෑගන් යන්න අපි හදාගත්තේ ජෙලි. ගිය පාරත් අපි ජෙලි තමයි හැදුවේ. උනාට මං ගිය පාර වලට බ්ලොග් එකක් ගෙනාවේ නැහැනේ. ගෙදර හැමදාම කැවිලි පිඟන්නේ හම්බෙන්නේ.
ඉතින් ඒ නිසා අපේ අම්මට තමයි ඔය වගේ අයිඩියාස් එන්නේ. අපි ඊට පස්සේ මේ පාරත් අනිත් හැමෝටම අරන් ගියේ චෙරි. අපි ගෙවල් ළඟ පාත කට්ටියටයි අපි නෑදෑයොන්ටයි එහෙම. ඉතින් මේ දවස් ටිකේම අපි කරේ ගමන් බිමන් යන එකයි ගෙදරට නෑට සංග්‍රහ කරන එකයි. ඕක තමයි හැමදාම උනේ. ඉතින් මේ වීඩියෝස් ටික ඔක්කොම තියෙන්නේ ඒ වගේම තමයි. It's twisting, wrapped up in shades that are just blank faces. Oh, don't shake, oh, don't shake, oh, don't shake. Let's play pretend, pretend, pretend. Make me perfect. Close the case, pose me right, then hide your face. Tutunde, tutunde. Let's play pretend, pretend, pretend. Close my arms and twist my hair. Praise me soft with plastic eyes. Kurunde, kurunde. මේ වීඩියෝ එක බලන්න K-pop fans ලා ඉන්නවද? බලන්න මම දැක්කදේම 過去の中でずっと息潜めて誰かに見つけられる日を待ってたでも開けてくれた ඉතින් ඔන්න ඔහොම තමා මගේ අවුරුදු සතිය ගත වුණේ. ඊළඟ වීඩියෝ එකේ හම්බ වෙනකන් ඔයාලා හැමෝම පරිස්සමෙන් ඉන්න. බයි බයි.